අටක් ගාලා. ඔන්න මේ දැන් අපි ඉන්නේ සාන්තිපුර ගම්මානේ. අපි මේ කැබින් එකක් ගත්ත. ඇත්තටම මාර ලස්සනයි. මෙතන මාර එකක් තියෙන්නේ. දැන් අපි එන වෙලාව නම් මෙන්න මේ කඳු පන්තියට සෑහෙන්න අවුව තිබුණා. මෙන්න ඔයාලට පේනවද දන්නේ මේ මෙතන තියෙන්නේ මේ view point එකක් තියෙන්නේ මේ අර eagle view point එක. ඊට පස්සේ මේ මෙතන මේ පැත්තේ උඩ තියෙන්නේ මේ පිටුතලාගල කන්ද. මේ පැත්තේ මේ තේ වතු වගේක් තියෙනවා. ඉතින් මේ තමයි උසම වෙන මේ පැත්තේ කන්දේ තමයි ලංකාවේ උසම ගම්මානේ උසම ගෙදර තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය ඉන්න වේවුල වට්ටම හීතලයි මීදුම නැහැ අද. අපේ කැබින් එක මේකත් මාර ක්වොලිටියටම තියෙනවා. අපේ කට්ටිය ඉතින් ෆුල් හැපි එකේ ඉන්නවා මේකේ. එක්කෙනෙක් නිදි. මේක ඇතුලේ ලක්ෂරි සුපිරිටම තියෙනවා. මේකේ කැබින් එකේ ඉන්න පුළුවන් සාමාන්‍ය කිචන් එකක් තියෙනවා. ඔයාගෙන මොන හරි කනවා නම් හීටර් ජග් එක තියෙනවා, ෆ්‍රිජ් එක තියෙනවා, oven එකක් තියෙනවා. ඊට පස්සේ පිංගම් කෝප්ප ටික තියෙනවා. හැමදේම තියෙනවා. හොට් වෝටර් තියෙනවා. බාත්රූම් එකත් මේ හොඳටම තියෙනවා. ගොඩක් පිරිසිදුයි. ඇත්තටම හොඳයි ඉතින්. ඕකේ. මෙතන යන්න පුළුවන් උඩ කැබින් එකට. චුටි යන්න උඩට බලන්න අපි දෙන්න. මේ වට්ට යට උඩටම තමයි යන්න ඕනේ. උඩත් ඉතින් ඇත්තටම දෙන්නෙකුට තුන් දෙනෙකුට විතර උඩත් ඉන්න පුළුවන්. අර එළියේ තියෙන සීතල අපිට මේ දෙවෙනි එකට ආවම ටිකක් අඩුයි. මේක ටිකක් සාමාන්‍ය රස්නේ අර සීතල පොඩ්ඩක් නිවෙන්න තියෙනවා. මේක මේ තව පොඩි කැබින් එකක් තියෙන උඩට. කියන්නේ මේක කැබින් එකේ මේ තුනකට සෙක්ෂන් තුනකට මෙයාලා කඩලා හදලා තියෙන ඇත්තටම ලස්සන. මෙතන ඕපන් එකක් තියෙනවා. මෙතනින් එළියට යන්න පුළුවන්. මේකේ මම හිතන්නේ මොකක් හරි මෙයාලා හදන එක තාම මේ එකක් වෙලානේ. ඊට පස්සේ මේ කැබින් එකටත් මෙතන මෙයාලා මේ කර්ටන් දාලා මේ සීතල වැඩි නිසා මේකෙත් හොඳ view එකක් තියෙනවා. ඒක නම් මීදුමට වැහිලා තියෙන්නේ පේනවද දන්නේ නැහැ පින්නවේ. මම අතින් ඇල්ලනට අර view එකම ලස්සනටම පේනවා මේ සාන්තිපුර ගම්මානෙම. අයත් නිදි මේ උඩට ඇවිල්ලා තනියම. ඔයා නිදිමතයිද? ඈ? නිදිමතයිද? හරි. good night ඈ. හරි අපි එන්නම්. මෙතනත් ඉතින් දෙන්නෙකුට වාඩි වෙලා පොඩ්ඩක් ඉන්න පුළුවන් නිදහසේ. අපි තුන්වෙනි එකටත් යම් බලන්නේ. මේකත් මේ පුළුවන් එක්කෙනෙකුට ඉන්න මෙතන මේ වේව් එකක් තියෙනවා. මේකේ ලයිට්ස් ටික නම් ඕෆ් කරලා තියෙන්නේ. ස්විච් අපි බලමු ස්විච් උඩින් නැත්තේ. මේකෙත් මෙට්‍රස් දෙකක් තියෙනවා. ලස්සනයි. මේකෙත් මෙට්‍රස් දෙකක් තියෙනවා. මේ අල මේ දාලා එකෙන් නිදා ගන්නවා නම් මම මෙතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම්. මේක දෙන්නකොට ඉන්න පුළුවන්. ඇත්තටම හොඳට. මෙතෙන්ට මුළු සාන්තිපුර ගම්මානෙම පේනවා. මාරම ලස්සනයි මේ කොටේජ් එක. අපේ බල්කනි එක පල්ලෙහාම බල්කනි එක තමයි පේන්නේ. මේ අපි එන පාර මේ අපි වාහනේ පොඩ්ඩක් මෙතන අපේ වාහනේ මේ වාහනේ දාලා අපි මෙතන එතෙන්ට එනකම් වාහනේ එන්න පුළුවන්. ඊටු ටික පොඩ්ඩක් පයින් තමයි අපිට එන්න වෙන්නේ. ඔය අපි ඉන්නේ අපි ෂනු බබා. ඉතින් අපි ඔන්න ඔය ටිකත් බලාගෙන හිමීට මේ පල්ලෙහාට ගියා. මේක ඉතින් ඇත්තටම ඉන්න පුළුවන් මේ කපල් එකකට ෆැමිලි එකකට උනත් ඇවිල්ලා හොඳට කියන්නේ තමන්ගේ කැම ටිකේම හදාගෙන මේ ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් මේ කබාන එකේ නිදහසත් උපරිම තියෙනවා. ඉතින් මම ඇත්තටම අපිට මේකට අපිට ගෙවපු ගානට වටන මම ඔයාලට මේකේ නම්බර් එක දාන්නම්. ඔයාලටත් පුළුවන් කන්ටැක්ට් කරගෙන මේ එයාලව මේ ඇත්තට මේක එක්ස්පීරියන්ස් එක ගන්න. මෙතනත් මේ මිරර් එකක් තියලා තියෙනවා. ඇත්තට මේක කබාන එක ගොඩක් ලස්සනයි. මම ඔයාලගෙන් ඉල්ලනවා ඇවිල්ලා ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න විඳින්න.
ඉතින් මේක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ලස්සන තැනක ඔයාලා ගාවට එන්නම්. එහෙනම් see you.